ප්‍රශ්නාංක 3 91 234 234 මෙන්න මේ විකරණශීලී මූලද්‍රව්‍ය දීලා තියෙනවා. අහන්නේ මොකද්ද? මේ න්‍යෂ්ටියේ මුලින්ම බීටා අංශුවක් ඊළඟට ඇල්ෆා අංශු තුනක් විමෝචනය වෙනවා. මේ න්‍යෂ්ටික ක්‍රියාවලියෙන් හැදෙන්නේ මොකද්ද කියලා අහන්න. රයිට්, මුලින්ම මේකෙන් ඉවත් වෙන්නේ මොකද්ද? බීටා අංශුවක්. බීටා කියලා කියන්නේ මේක. බිඳුව ඍණ එක. මෙතන මේ 91කින් අඩු වෙන්න ඕන ඍණ එක. 91කින් අඩු වෙන්න ඕන ඍණ එක. 91 අඩු කිරීම ඍණ එක කියලා කියන්නේ 92. 91 අඩු කිරීම ඍණ එක කියලා කියන්නේ 92. 234න් අඩු වෙන්න ඕන බිඳුවක්. 234න් අඩු වෙන්න ඕන බිඳුවක්. 234ම තමයි. ඕකේ, බීටා අංශුවක් ඉවත් වුණාම වෙන්නේ මේකයි. එතකොට මෙතනදී බීටා අංශුවක් ඉවත් වුණාම ඇත්තට මොකද්ද වෙන්නේ? බීටා අංශුවක් ඉවත් වුණාම වෙන්නේ මේකේ තියෙන එක නියුට්‍රෝනයක්. මේ නියුට්‍රෝනය බීටා අංශුවක් නිදහස් කරලා නියුට්‍රෝනයේ බීටා අංශුවක් නිදහස් කරලා ප්‍රෝටෝනය බවට පත් වෙනවා. ඒකද දැන් මෙතන ප්‍රෝටෝන 91යි මෙතන ප්‍රෝටෝන 92යි. ඊට පස්සේ ඇල්ෆා අංශු 3ක්. ඇල්ෆා අංශු 3ක් 2 4. ඇල්ෆා කියන්නේ ඕකනේ. 92න් 2ක් ගියාම 90යි. 234න් 4ක් ගියාම 230යි. ඕකේ. තවත් ඇල්ෆා අංශුවක් අයින් වෙන්න ඕනේ. 90න් 2ක් ගියාම 88යි. 230න් 4ක් ගියාම 226යි. ඕකේ, මේකෙත් අයින් වෙන්න ඕනේ ඇල්ෆා අංශුව. 88න් 2ක් ගියාම 86යි. 226න් 4ක් ගියාම 222යි. එහෙනම් 86 222 කියන එක හැදෙන්නේ. 86 222 කියලාන්නේ යුරේනියම්. උත්තරය 5. Okay.